ඕකේ ළමයි මේ ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද්ද මං කියන එක ඇහෙනව නේද ළමයි? ඕකේ ළමයි මේ ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි කතාවක් කියන්න තියෙනවා. මේ මොකද්ද එතන ගොත් මේ අපි ෆාස්ට් වේ ඇකඩමි එකකින් තමයි මේක කරන්නේ. මේ අපේ තුන්වෙනි කණ්ඩායම ළමයි. හරිද? මේ තුන්වෙනි කණ්ඩායම. අපේ කලින් ගෲප් දෙකක් තියෙනවා ළමයි. මේ දැනටමත් ඒවා ඇත්තටම ෆුල් වෙලා තියෙන්නේ. හරිද? මොකද ළමයි මේ අපි සාමාන්‍යයෙන් මේක කරගෙන යන්නේ සාමාන්‍ය සීමිත ළමයි පිරිසකට. ඇත්ත කියන්න බෑ. අපි ලොකු කණ්ඩායමක් ගන්න නැහැ. ඇත්තම ගොත් මේ අපේ තුන්වෙනි කණ්ඩායමෙත් මං හිතන්නේ දැනටමත් ළමයි 18ක් විතර දැනටමත් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒකට ඇත්තටම තව සීමිත ප්‍රමාණයකට තමයි chance එක තියෙන්නේ. ඉතින් එන්න ඇවිල්ලා මේ අවස්ථාව ගන්න ඇත්තම කිව්වොත් අපි ඊටමත් ඔයාලට කිව්වොත් ඉතින් මූල්‍යමය වටිනාකමෙන් ඊට අඩු ගාණක් තමයි ඇත්තටම අපි අය කරන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලට පළවෙනි මාසේ නුමිලේ එන්න පුළුවන්. ඇවිල්ලා හරිද? ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ ක්ලාස් එක හොඳද නැද්ද? ඒ තීරණය ඔයා සතුයි. ඇත්ත කියන්න බෑ. මොකද ළමයි අපි කාවත් බලෙන් තියාගන්නත් බෑ. ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් ඔයාලා ඉඳලා වැඩකුත් නැහැනේ. නේද? එතකොට ඒ හින්දා ඔයාලට තේරුම් අරගන්න පුළුවන් තැනකට තමයි ඔයාලා එන්න ඕනේ. මම විශ්වාස කරනවා ඒ තමයි අපේ තැන කියලා. හරිද? ඒ විශ්වාසෙත් එක්ක දෙන වැඩ ටික එහෙම පිළිවෙලට කරොත් නිසකව හොඳ රිසල්ට් එකක්. ඒක ඊටත් වැඩිපුර රිසල්ට් එකක් ගන්නවා කියන ළමයි ඇත්තටම හීනයක් නෙමෙයි. ඇත්තම ගොත් අපේ ෆාස්ට් වේ ඇකඩමි එකේ ඉන්න මේ කොමර්ස් ගෲප් එක ඇත්තටම ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩ ටික කරන්න. එතකොට ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. අපේ වැඩ ටික ගාන්න පිළිවෙලට වෙනවා. හරිද? එතකොට ඇත්තම කිව්වොත් මේ ළමයි ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා ඕන්ලයින් අපිව කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. නම්බර්ස් තියෙනවා. හරිද? එතකොට අපේ තව හරි ඕකේ ළමයි මේ මොකද්ද ඉතින් ওই ටික තියෙන ඇත්තටම දැනගන්න ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් ළමයි මේ ඉන්බොක්ස් එකට මෙසේජ් එකක් දාන්න ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ වලට උත්තර අපි ළඟ තියෙනවා. හරිද? තව කියන්න ඕනේ අපි මේ දැන් මම තමයි ඇත්තටම මේ 2027 A levels වලට මම තමයි accounting කරන්නේ ගිණුම් කරන්නේ විෂය. කොමර්ස් වලට නැතුම් බැරි විෂයක් උත් ඇත්තටම හරි. මොකද කොමර්ස් කියන එක රඳාපවතින්නේ තනිකර මොකක් මතද? ගිණුම්කරණය මතනේ ළමයි. එතකොට ගිණුම්කරණය තමයි මම කරන්නේ. අපේ තව කට්ටිය ඉන්න අපි ඉක්ුම් කරනවා. අපේ හොඳම සර් කෙනෙක්. අපි BS කරන හොඳම සර් කෙනෙක්. සම්බන්ධ වෙලා බලන්න ළමයි. ඔයාලට තීරෙනවා මේකේ මම ඉන්න පුළුවන් පන්තියක්ද නැති පන්තියක්ද කියන එක. මම කියන්නේ ඇවිල්ලා බලන්න. හරිද? ඔයාලගේ තව ළමයි ඉන්නවනම් දැනුවත් කරන්න. දැනුවත් කරලා මේ ගේම තනියම ගහන්න නැතුව හරිද? මොකද ළමයි මේ මාසෙම ෆ්‍රීනේ. ඔයා ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා ඔයා අයිඩියා එකක් ගන්නකො. එච්චරයි වෙන්න ඕනේ. අයිඩියා එකක් ගන්න. අපි කිසිම අය කිරීමක් නැහැ. අය කරන කාලෙත් ළමයි අපි තාමත් මූල්‍යමය ලොකු සහනයක් විදිහට පොඩි ගාණක් අය කරන්නේ. හරිද? ඔයාලගේ ආර්ථික ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවනම් ඇත්තටම දැනුවත් කරන්න. ඒක නිකන් ඒගොල්ලෝ වෙනුවෙන් යන එකක් වෙන්නත් පුළුවන් ඇත්තටම. කිසිම මූල්‍ය ප්‍රතිලාභයක් අපිට ඇත්තටම නැති තරම්. හරිද? එතකොට ඔයාලගේ ළමයි ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් ළමයි ජොයින් කරන්න 2027 level වලට. මොකද සීමිත කණ්ඩායමක් අපි බඳව ගන්නෙ. එතකොට ඔයාලට මේ වගේ ළමයි ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. හොඳ ගේමක් ගහන්න පුළුවන් කට්ටියක් අපිත් එක්ක ජොයින් වෙනවා කියලා අපිට විශ්වාසයි. මොකද අපිත් එක්ක යන කට්ටිය ළමයි අපි හොඳ පාරකට අරන් යන්නේක යනවා. ඒක තමයි අපි මේ ෆාස්ට් වේ ඇකඩමි එකේ ඉන්න අපේ ගුරුවරුන්ගේ ලොකුම අරමුණ. හරිද? එතකොට මේ දේවල් ඔළුවේ තියාගෙන ළමයි මේ ගිණුම්කරණය කියන විෂයට අපි පය තියන්න කලින් හරිද මට පොඩ්ඩක් මේ ගෲප් එකට මැසේජ් එක දාන්න ළමයි මේ O levels වල කොමර්ස් කරපු කට්ටිය පොඩ්ඩක් දාන්න බලන්න මොකක් හරි ඔයාලගේ මැසේජ් එකක් දාන්න බලන්න chat එකට දාන්න බලන්න කොමර්ස් මම O levels වලට කොමර්ස් කරා සර් කියලා දාන්න බලන්න කරා සර් කියලා හරි මොකක් හරි දාන්න එක කමක් නැහැ ඕකේ කොයි ඉන්නයි දාන්න බලන්න
හරි ඕකේ ළමයි පිරිසක් නම් මෙසේජ් දාලා තියෙනවා කරපු කට්ටියත් ඉන්නවා නැති කට්ටියත් ඉන්න. හරි. සමහර කට්ටියට කනෙක්ෂන් ප්‍රශ්න කියලාත් අපිට මෙසේජ් එනවා. පොඩ්ඩක් බලලා ලොග් වෙන්න කියලා කියනවා අපි. පුළුවන් තරම් කට්ටිය ලයිව් වෙන්න try එකක් දෙන්න. හරිද? මොකද ඇත්තම කිව්වොත් අපි මේක අවසානයේ ළමයි රෙකෝඩින් එක ඔයාලට ලබා දෙනවා බය වෙන්න එපා. නොමිලේ රෙකෝඩින් එක නරඹීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඉතින් ওই ටික තමයි මට ප්‍රධාන විදිහට මතක් කරන්න ඕනේ. එතකොට මමනේ අද මේ කොමර්ස් කියන එකේ පළවෙනි විෂය පටන් ගන්න. මොකද්ද ළමයි පළවෙනි සබ්ජෙක්ට් එක ඔයාලගේ ගිණුම් කරණය. නැත්නම් අපි කියන මොකක්ද මේකට ඉංග්‍රීසි වලින් accounting. හරිද? ඔයාලා අහලා ඇති සමහරක් ගුරුවරු කියන සමහරක් ළමයි කියන ඇති මේක පට්ට අමාරු විෂයක් නේ. මේක කරගන්න බෑ හිර වෙනවා. තමයි අපිත් එක්ක ඉඳලා බලන්න හරිද? අපි අනිත් අයට වඩා වෙනස් කියලා මොකද අපි පෞද්ගලිකව දන්නවා. හරිද? එතකොට ඔයාලා ඇවිල්ලා බලන්න මොකද මේක අධ්‍යාපනය කියන ළමයි ජීවිතේට මාර වැදගත් දෙයක් නේ. එතකොට ඒක හරියට අපි ඉගෙන ගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියන්නේ? මොකද්ද වෙන්නේ? හා අනාගතයේ තනි කර ළමයි ඩවුට් යනවා. ඉතින් ඇත්ත කතන්දරේනේ. අපි හරි දැනකින් ඉගෙන ගත්තේ නැත්නම් අපේ ජීවිතයත් ඉස්සරහට ගොඩක් තැන් වර්ධිනවා. එතකොට ඔයා මේ A levels කියන එක හරියට කරගත්තොත් හරිද? අන්න ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මොකද වෙනස් වෙන්න දේවල් ගොඩයි. ඕකේ? මම ඔන්න ඔය දේවල් එක්ක ආයිබෝවන් කියලා පිළිගන්න ඇත්තට මේ අපේ වැඩවලට අපේ සබ්ජෙක්ට් එකට ආරම්භය ගමු ළමයි. ඉතාමත් සතුටෙන් මම මේකට මොකක්ද දාන්නේ ළමයි? මම ළමයි මේකට අනිවාර්යෙන් මොකක්ද දාන්නේ? ඒකක්. හැබැයි ඒකක් විතරද? නැහැ. ඒකක් එක්ක මම දිස්ත්‍රික්කේ හොඳම රෑන්ක් අතරට එනවා. මම දිස්ත්‍රික්කේ හොඳම රෑන්ක් අතරට එනවා. ඒ කියන්නේ ළමයි රෑන්ක් අතරට කියන්නේ මොකක්ද? නිකන් අර නෝමල් රෑන්ක් එකක්ද? නෑ. 100 අස්සට 100 ඇතුළට. එකක් 100ත් අතරද? හරිද? එකක් 100ත් අතරට එන්න ගහන ප්ලෑන් එකක් තමයි මේක. හරිද? ඒ නිසා මොකද අපි ඉස්සරහට තියනවා ළමයි ලොකු ප්ලෑන් ගොඩක් තියනවා. පේපර්ස් කරනවා. අපි සාමාන්‍යයෙන් අපේ දැනුම හම්බෙන්නේ ළමයි මෙහෙම. හරිද? අපි අර ළමයින්ට කරන්න පුළුවන් දේවල් කරලා නිකන් අර අහක බලන් ඉන්නේ නැහැ. හරිද? අපි මොකද කරන්නේ? ළමයින්ට දැනුම දෙනවා. ඇත්තටම මම උඹලට පුළුවන් ද මේකේ පේපර් කරන්න? අන්න ඒකනේ පොයින්ට් එක. නේ? ඔයා ඉගෙන ගන්නවා තියරි එක පේපරයක් දීපුවම මොකද වෙන්නේ? පේපරයක් දීපුවාම අන්න කරගන්න බෑ. අන්න පුතේ අපි ඕක මෙන්න මෙතන හදන නෑ. මේ ඔන්ලයින් සෙෂන් වල අපි ඕක හදනවා. බය නැතුව විශ්වාසයෙන් ක්ලාස් එකට ජොයින් වෙන්න. බය නැතුව විශ්වාසයෙන් ක්ලාස් එකට ඉන්න. පැය දෙකක් යන ළමයි තාමත් සීමිත කාලයක්. මොකද කාලය කියන්නේ ළමයි ඇත්තටම කිව්වොත් සම්පතක්. ඔයාලා ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව තුළ කාලය තරම් ලොකු දෙයක් නෑ කියලා. මොකද කාලය තමයි ළමයි අපේ ජීවිතේ හැමදේම තීරණය කරන්නේ. ඕකේ? ළමයි මේ කියපු දේවල් හොඳට ඔළුවේ තියාගන්න. හරිද? මේ හැමදේම කියන්නේ ගුරුවරයෙක් විදිහට තියෙන අත්දැකීම් සම්භාරයත් එක්ක. හරිද? එතකොට ඔයාලා ඉස්සරහට යන්න ඕන එක තමයි අපේ අරමුණ. එහෙම නැතුව ඕගොල්ලෝ වැඩක් නැහැ නේ අත්‍තරම ළමයි. මොකද ගුරුවරයෙක් තෝරගත්තී ඔයා තෝරගන්න ඕන හරි ගුරුවරයෙක් නේ. මම මේ කියන ටික ළමයි අත්‍තරම අහගෙන ඉන්න. මොකද අපි දෙයක් ඉගෙන ගන්න ඕනේ අපි දෙයක් දැනගෙන. එතකොට අපි ප්‍රැක්ටිකල් ඒ දේ දන්නේ නැත්නම් ඔයා කොච්චර තියරි ක්ලාස් ගියත් වැඩක් නැහැ. ඔයා ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න ප්‍රසිද්ධ ගුරුවරු ළඟට ගියත් ඔයා ඉගෙන ගන්න දේ මොකක්ද කියලා දන්නේ නැත්නම් එතන අධ්‍යාපනය කියන එක ඔයාලට පිළිගන්නේ නැහැ නේද? හරිද? එන්නේ මේ දේවල් ඔළුවේ තියාගෙන අද මේ ගහන යන ප්ලෑන් එක ඔයාලා කවද්ද ළමයි A levels 2027 නේ 2027 හොඳ ගැම්මක් අල්ලන්න එන්න ඕන පන්තියක් තමයි මම මෙතන නිර්දේශ කරන්නේ. මේ මම කරන නිසා කියනවා නෙමෙයි. ඒක ඔයාලා ඇවිල්ලා බලන්න. අන්න එදාට ඔයගොල්ලෝට තේරෙයි ළම. ඕකේ. 2027 A level හොඳ බැච් එකක් අපි හදනවා මෙතන. හැමෝටම හොඳ රෑන්ක් එකක් ගෙන්න. ඕකේ ළමයි. කියපු දේවල් පැහැදිලිද? මට පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. සර් තේරුණා කියලා හරි.
සමහර අයට තේරිලා කියලා මෙසේජ් නම් එනවා. ඕකේ හරි. ඕකේ ළමයි අපි පාඩම පටන් ගමුද එහෙනම්? මේ පාඩමට රෙඩි කට්ටිය අත උස්සන්න බලන්න. කො කට්ටිය ලෙසන් එකට දැන් රෙඩිද? ළමයි රෙඩි කට්ටිය ඉන්නවා. ඕකේ ඕකේ අපි ළමයි එහෙනම් පාඩම් පටන් ගමුද? හරි. ළමයි මගේ සබ්ජෙක්ට් එක තමයි ගිණුම් කරන්නේ. හරිද? දැන් මෙතනින් O level වලට කොමර්ස් කරපු කට්ටිය ඉන්නවා නැති කට්ටිය ඉන්නවා. ඒ හැමෝටම තේරෙන විදිහට මම අද ඔයාලට උගන්වනවා ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. හොඳට අහගෙන හිටියොත් තමයි නිර්වචනයෙන්ම තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ accounting මොකක්ද මේ ගිණුම් කරන. හරිද? ඔයා ඔක හරියට අල්ලගත්ත කියන්නේ දැන් මෙහෙමයි පන්තියට ළමයිද සාමාන්‍යයෙන් ගත්තොත් accounting කියන පන්තියට දිනපතා එන්න ඕනේ. එයි මම එහෙම කියන්නේ කියලා පස්සේ තේරෙයි. හරිද? ඔයා සාමාන්‍යයෙන් වල දංගලක් දැකලා තියෙනවනේ. එක පුරුකක් නැති වුණොත් මොකද වෙන්නේ ළමයි? දංගල කැඩෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා ඔයාලා හැමදාම පන්තියට එන්න ඕන. ආවේ නැත්තම් ළමයි ඇත්තම කිව්වොත් ඔයාලට අර කරගනි. හැබැයි යම් කිසි සීමිත වෙලාවකට විතරයි. අන්න අනාගතයේදී ඔයාලට ඒක බැරිකට පුළුවන් ළමයි. හරි. ඕකේ. අපි ළමයි පටන් ගමු. මම එකටම ආරම්භ කරනවා ළමයි. මොකක්ද මේ ගිණුම් කරණය කියලා කියන්නේ කියලා. මොකක්ද ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. හරි. මම හිතනවා ළමයි හැමෝටම බෝඩ් එක පේනවා. එහෙම මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් මොන මැසේජ් එකක් දාන්න. ඕකේ. හරි ළමයි. මොකක්ද අපේ විෂය? ගිණුම් කරණය. හරිද? ගිණුම් කරණය. ගිණුම් කරන යනු තමයි ගිණුම් කරණය යනු කියන්නේ මොකක්ද? හරි. දැන් වෙන්න ඕනේ නැහැ. හරිද? ගිණුම් කරන්නේ මොකක්ද කියන්නේ කියලා එකපාරෙන් එන්න ඕනේ නැහැ. සබ්ජෙක්ට් එකනේ අපි එනේ ආමුනේ සර්. සබ්ජෙක්ට් එකනේ අපි ගිණුම් කරන්නේ A level නේ. ටිකක් බයයි. බය වෙන්න එපා. හරිද? ඒකට තමයි අපි ඉන්නේ. හරිද? තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නව නේද? ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන් ආදායමක් තියෙනවා. ඕකේ. තමයි පේන්නේ නෑ නේද? සුත්තක් මෙන්න ගිණුම් කරණය යනු හරි. ඒකනේ අපි දැන් ප්‍රශ්නාර්ථ ලකුණු ළමයි නේද? දැන් අපි බලමු මොකක්ද මේ ගිණුම් කරණය කියන්නේ කියලා. හරිද? දැන් ළමයි මෙච්චරයි වෙන්නේ. ඕකේ. ඔයාලා හිතන්න ඔයාලට හැමෝටම මොකක් හරි කඩයක් තියෙනවා කියලා. මොකක්ද තියෙන ළමයි? කඩයක්. එක එක කඩ තියෙන්න පුළුවන්, සිල්ලර කඩයක් තියෙන්න පුළුවන්, ඇඳුම් කඩයක් තියෙන්න පුළුවන්, මොකක් හරි කඩ. එතකොට ළමයි මේ කඩේකට මෙන්න මම මේ කඩයක් අඳිනවා දැන් ඈ. ඕකේ. පෙට්ටි කඩයක් ගන්න කියලා හිතන්න. මේක ළමයි අපි හිතමු මේක සිල්වර බඩු කඩයක් කියලා. මොකද්ද? සිල්වර බඩු කඩේ. හරිද? එතකොට ළමයි මේකේ බාණ්ඩ විකුණලා මෙයාට මොකක්ද හම්බෙන්නේ? මෙයාට මොකක්ද හම්බෙන්නේ? බාණ්ඩ වික්කොත් සිල්වර බඩු ටික කස්ටමර්ස්ලාට නැත්නම් අපි කියලා පාරිභෝගිකයන්ට වික්කොත් එයාට මොකක්ද දෙන්නේ ළමයි? ආදායමක් එනවා නේද? අන්න. මෙයාට එනවා ළමයි ආදායම. හරිද? ආදායමක් එනවනේ. හරි. හරිනේ සර් නේ. ඕනේ ආදායමක් එනවනේ. බාණ්ඩ ටික විකුණනවා, සිල්වර බඩු ටික විකුණනවා එළියට කස්ටමර්ස්ලාට ආදායමක් එනවා. හරි. ඒක දන්නවනේ මේගොල්ලෝ. එතකොට ළමයි තව එකක් වෙනවා මොකක්ද? දැන් මේගොල්ලෝ ආදායමක් ගත්තට මේගොල්ලෝ දරනවා මොකක්ද ව්‍යාපාර එළියට? වියදම. මොකද්ද? වියදම. දරනවා ළමයි වියදම. එතකොට අපි මේ accounting කියන එක පාවිච්චි කරන්නේ ව්‍යාපාරයක මොකක් හොයන්නද? ඔයා දන්නවා සිල්ලර බඩු කඩේ ආදායම මේක. ළමයි ආදායමෙන් වියදමක් අඩු කරොත් සාමාන්‍යයෙන් අපිට මොකක්ද දෙන්නේ? ආදායම වෙන වියදම. ආදායමෙන් වියදම මොනවා කරනවද? අඩු කරනවා. මොකක්ද දෙන්නේ ළමයි? ආදායම වියදම අඩු කරොත් මොකක්ද දෙන්නේ? දන්නා බලන්න ඉන්බොක්ස් දාන්න මැසේජ් එක. මොකක්ද දෙන්නේ? ආදායම වියදම අඩු කරොත් මොකක්ද දෙන්නේ ළමයි? කොයි ඉන්න ඇක්ටිව් ඉන්න කට්ටිය දාන්න බලන්න. මැසේජ් එක. ආදායම වෙන වියදම. මොකක්ද?
මොකක්ද දෙන්නේ? අන්න හරි. මොකක්ද දෙන්නේ ළමයි? ලාභයක්. නියමයි. අපිට මොකක්ද දෙන්නේ? සුපිරිය ලාභයක් එනවා. හරිද? මෙන්න මේ ලාභය ගණනය කරන්න තමයි අපි මොකක් පාවිච්චි කරන්නේද ළමයි? accounting. අන්න ගිණුම්කරණය පාවිච්චි කරනවා ව්‍යාපාරික මොකක් ගණනය කරන්නද? මෙන්න මේ ලාභය. කතන්දරේ තේරුණාද? ඇති දෙයක් තිබ්බද ළමයි? අනේ ආදායමක් ලැබුණා ව්‍යාපාරයට. ඒකට වියදමක් දෙන්නවා නේද? අන්න ඒකේ ලාභය ගණනය කරන්න අපිට ඕන වුණා මොකක්ද? ගිණුම්කරණය. ගිණුම්කරණය. ළමයි යමක් කියන එක අදහස නෙමෙයි මේ කියන්නේ. ඒක මම පස්සේ තව ටිකකින් කියලා දෙන්නම්. හරි. ළමයි නෝට් එකක් එහෙම තියෙනවා නම් ඔයාලා ලියාගන්න. හරිද පොතේ? මම මොකද්ද? හෑන්ඩ් අවුට් එකක් දැනටමත් දාලා තියෙනවා. හරිද? ඒක මම ඉස්සරහට ඔයාලට ලබා දෙන්නම්. එතකන් ඔයාලා පොඩ්ඩක් නෝට් එකක් ලියාගන්න. මොකක්ද මේ ගිණුම්කරණය? ගිණුම්කරණය බිහි වුණේ ඇයි? එහෙනම් ඇයි බිහි වුණේ? ව්‍යාපාරයකට ලැබෙන ආදායමයි ව්‍යාපාරයෙන් ලැබෙන අතර වියදම තියෙනවානේ. ඒ වියදම අතර මොකද තියෙන්නේ? ලාභය. අන්න ඒක හොයන්න තමයි මොකක් බිහි වුණේ? ගිණුම්කරණය. තේරුණාද නැද්ද? ප්‍රශ්න තියෙන කට්ටිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. තේරුණා නම් තේරුණා කියලා මැසේජ් එකක් දාන්න බලන්න. මම මොකද ඒක දැනගන්න බැලුවා මෙතන කරන්නේ. මැසේජ් එකක් දාන්න බලන්න මම බලාගෙන ඉන්නේ. ඉන්න අය දාන්න බලන්න. සර් තේරුණා නම් තේරුණා කියලා දාන්න. සර් මට ඒක පැහැදිලි. ඕකේ. හරි ළමයි. එහෙනම් ඔන්න ගිණුම්කරණය බිහි වුණා. හරිද? එතකොට දැන් මම තාම කිව්වේ නෑ ළමයි මොකක්ද මේ ගිණුම්කරණය කියන්නේ කියලා. මම තාම කිව්වේ මොකක්ද? මේ ගිණුම්කරණය බිහි වුණේ ව්‍යාපාරයකට ලැබෙන ආදායමක් වියදමක් ගන්නවා ළමයි ලාභය හොයන්න මොකක් බිහි වුණාද? ගිණුම්කරණය. හරි. ළමයි ඔයාලා පුරාණ නෝට් එකක් තියෙනවා නම් ලියාගන්න. හරිද? එහෙම ලියාගන්න ළමයි ඉන්නවද? පොඩ්ඩක් මට කියන්න සර් මම ලියා ගන්නවා කියලා මට මැසේජ් එකක් දාන්න මම නිර්වචනය කියන්නේ ඒක. හරිද? අපි ළමයි මේ යනවා කියලා ඉක්මනට මේක කරන්නේ ඉක්මනින් කරන්නේ එහෙම ටාගට් එකක් නැහැ. මොකද හැමෝම යන්න ඕන ගමනක් මේක හරිද? එතකොට ඔයාලා බලලා කියන්න මොනවාද නෝට් එක ලියා ගන්න ළමයි ඉන්නවා නම් මට ඉන්නවා කියලා මැසේජ් එකක් දාන්න. චුට්ටක් ඉන්න කැඩි කැඩි ඇහෙනවලු. අනිත් සයිඩ් මොකද ඇහෙනවද ළමයි? මට පොඩ්ඩක් කියන්න. ඕකේ. ළමයි ප්‍රශ්න තියෙනවා ඉෂුස් තියෙනවා නම් අහන්න. ළමයි හරි. ඕකේ. මේ එතකොට ඔයාලට ප්‍රශ්න මොකුත් නැහැ. හරි ඉෂුස් තියෙන ළමයි පොඩ්ඩක් බලන්න මේ ඇහෙන්නේ නැහැ කියපු ළමයෙක් ඉන්නවා මේ පොඩ්ඩක් ඔයා බලන්න ළමයෝ මේ මොකරි ඉෂුව එකක් තියනවද කියලා ඔයාලගේ පැත්තෙන් ඉෂුව එකක් තියනවද කියලා බලන්න. කවුද ටෂිනි කියන ළමයා? ඕකේ. මට පොඩ්ඩක් බලලා කියන්න ළමයෝ ඇහෙන්නේ නැත්නම් කියන්න දිගටම ඈ. නැත්නම් ඇහෙන්නේ නැත්නම් ඉඳලා වැඩක් නැහැනේ. ඕකේ ඕකේ. හරි. ගැටලු දිනා නම් අන්න ඒ වගේ මැසේජ් එකක් දාලා කියන්න. හරි ළමයි. එහෙනම් ගිණුම්කරණය බිහිුනේ ඇයි කියලා දැන් ඔයා දන්නවා. හරි? ආදායමක් තිබ්බ ව්‍යාපාරේ වියදමක් තිබ්බා. නේද ළමයි? එතකොට ගණනය කරන්න මේ අපිට ඕන වුණා මොකක්ද? ගිණුම්කරණය. හරි ළමයි. ප්‍රශ්න නැහැ කියලා මටත් තේරෙනවා මටත් ප්‍රශ්න නැහැ මටත් දන්නවා. මටම තේරෙනවා ඔයාලට එතන ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ. ඕකේ. එහෙනම් ළමයි මම මේක මෙතනින් නවත්තනවා ඈ. ඕකේ. ඔන්න ගිණුම්කරණය බිහිවීම අපි කතා කරලා ඉවරයි ළමයි. හරිද? දැන් අපි යන ළමයි ගිණුම්කරණය යනු කියන මොකක්ද? ගිණුම්කරණය යනු කියන නිර්වචනයද? අපි ගත්තොත් තමයි මේ ගිණුම්කරණය යනු කියන නිර්වචනය මේ සාමාන්‍යයෙන් ගත්තොත් හැම අවුරුද්දකම වගේ පාරක් අහනවා මේ ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? අන්න ඒ වගේ ළමයි අහනවා. ඒ නිසා මේ නිර්වචනය මෙතනින්ම ඔළුවට දාගන්න. ඕකේ? මෙතනින් ඔළුවට දාගත්තොත් ඔයාට මේක මාර ලේසියි. මම කියන එක තේරුණාද? ඔයා මම කියන දේවල් ඔළුවට දාගන්න. එතකොට ඔයාට අල්ල ගන්න ලේසියි. ඕකේ. හරිද? දැන් ළමයි
ඔයගොල්ලෝ දන්නවනේ හැමතැනම මොනවද තියෙන්නේ? හැමතැනම තියෙන්නේ ළමයි ව්‍යාපාරනේ. හරි. ව්‍යාපාර දැන් මෙතනින් ගත්තා. දැන් මෙතන මම ටවුන් එකෙන් එළියට ගියත් කඩ තියෙනවා. හැමතැනම ව්‍යාපාර. නේද? හැමතැනම ව්‍යාපාර. දැන් ඔයාලා දන්න සාමාන්‍යයෙන් ක්ලාස් කරනවා කියන්නේ මොකක්ද? ව්‍යාපාර. හරිද? මේ හැමදේම බිස්නස්. ඕකේ. අපි ළමයි අද කාලේ ලෝකේ එළියට ගියොත් මොනවද තියෙන්නේ? බිස්නස්. හරිද? ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නේ බිස්නස් තමයි. ජීවිතයක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් එකම දේ කියලා. හරිද? ඒක අනාගතේ දවසක ඔයාලට තේරෙයි ඔයාලා මේ අධ්‍යාපනයේ පස්සේ. හරිද? මොකද තවදුරටත් ඔයගොල්ලෝ මොනවා කරනවද ළමයි? ඉගෙන ගන්නවනේ නේද? හරි. එතකොට දැන් මම කතා කරන්න කියේ මොකක්ද? නිරූපකරණය යනු කියන නිර්වචනයනේ. හරි. ළමයි ඔන්න මම අඳිනවා දැන් මෙතන ව්‍යාපාරයක්. මොකක්ද අඳින්නේ? ව්‍යාපාරයක් අඳිනවා ළමයි ඉන්නේ. හරි. අපි හිතමු මේ තියෙන්නේ ABC කියන ව්‍යාපාරය. මොකක්ද කියන ළමයි? ABC කියන ව්‍යාපාරය. හරිද? එතකොට ළමයි මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ව්‍යාපාරයේ අයිති එක්කෙනෙක් ඉන්නවනේ නේද? නැද්ද? ඉන්නවා. අනිවාර්යෙන් ඉන්න බෑ. මේ ව්‍යාපාරයේ ඉන්න අයිති එක්කෙනාට අපි කියන්නේ මොකක්ද? අයිති කරු. මොකක්ද ළමයි? මෙන්න අයිති පුද්ගලයා මං යන්දා. අනේ ළමයි මෙන්න පොර ඉන්නවා. මෙන්න මූණ කියනවා මොකක්ද? අයිති කරු. මෙන්න ළමයි අයිතිකාරය. හරිනේ? ගණන් ගන්න එපා. ඒක පොට්ටක් වගේ විදියට මූ තමයි මේ බිස්නස් එකේ කවුද? අයිති කරු. හරි? ළමයි තව සාමාන්‍යයෙන් මේ ව්‍යාපාර ගැන හොයලා බලන පිරිසක් ඉන්නවනේ. හරි. අයිතිකරු වෙනවා. අයිතිකරුගේ වයිෆ් ආව් එයත් වෙනවා. හරි වයිෆ් වෙනවා. එයාගේ බබාලත් වෙන්නේ නැද්ද? අනේ මගේ තාත්තගේ ව්‍යාපාරේ මේ දවස්වල පාඩු ගන්නවද දන්නෙත් නැහැ නේ. ආදායම් තියනවද දන්නෙත් නැහැ. හරි. අන්න මෙයාගේ බබාලත් වෙනවා. හරි. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට ඔක කියන්න පුළුවන් සරලව නිකන් මොකක්ද? අර අනුන්ගේ කුණු වෙනවා වගේ සීන් එකක් කියන්න පුළුවන් ළමයි නේ. අනිත් උන්ගේ දේවල් හොයනවා. එන්න. එන්න ඒ කට්ටියට කියනවා මොකක්ද කියලාද අපි? දැන් මම පිරිසක් ගැන කිව්වනේ. අපිට තව එන්න හොයන කට්ටියද ඉන්නවා. අපි ගත්තොත් අයිතිකරු ඉන්නවා. අයිතිකරු හරි. ඕකේ. තව ඉන්න ළමයි කවුද? ව්‍යාපාරයක් කටයුතු අධීක්ෂණය කරන කට්ටිය ඉන්නවානේ. එයාට අපි කියනවා කවුද? කළමනාකරු. කවුද ළමයි? කළමනාකරු. කළමනාකරු කියන්නේ කවුද? කළමනාකරු. ළමයි කළමනාකරු කියන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තීරණ ගන්න පුද්ගලයෙක්. නේ? අනාගතේ ප්ලෑන් කරන්නේ. අනාගතයක් ප්ලෑන් කරන්න බෑනේ. දැන් බිස්නස් එකක් අපි පටන් ගත්තට වැඩක් නෑනේ අනාගතය වුණා. ඒ අනාගතය අර ප්‍රෙඩික්ට් කරනවා. දැන් ඉඳන්ම නිකන් මගේ ආදායම 110කින්වත් වැඩි වෙයි. අන්න ඔය වගේ මොනවා කරනවද ළමයි? ඇස්තමේන්තු කරනවා. හරිද? අන්න කළමනාකරු. හරි. තව අපි හිතමුකෝ මේ අයිතිකරු. හරිද? මේ අයිතිකරු තව සේවකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා කියලා එයාලගේ යටතේ සේවය කරන්න. එහෙනම් අපිට එයාලට කියන්න පුළුවන් මොකක් කියලාද ළමයි? අපිට කියන්න පුළුවන් සේවකයෝ. කවුද? සේවකයෝ. හරිද? සේවකයෝ. හරි. ළමයි මම මේ සීමිත පිරිසක් ගන්න තව ඉන්නවා. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, ගනුදෙනුකරු, සැපයුම්කරු, රජය, මූල්‍ය ආයතන, ප්‍රජාව. ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. අපි ඒ අයට කියන ළමයි තනි වචනයක්. හරිද? තනි වචනයක් කියන මේ කට්ටියටම මොකද්ද කියන්නේ අපි? ඇල්මැති පාර්ශව. මොකද්ද කියන්නේ ළමයි? අපි මේ කියන සෙට් එකටම කියන තනි වචනය ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව. හරිද? එහෙනම් ව්‍යාපාරයක් ගැන හොයලා බලනව නේද කවුද? තනි වචනයකින් කියමු දැන් මේ කට්ටියම අපි ඇල්මැති පාර්ශව. තනි වචනකින් කිව්වොත් මොකද්ද ළමයි? මේ කට්ටිය ගැන ඇල්මැති පාර්ශව. නේ? මේ ව්‍යාපාරය ගැන හොයලා බලනවා කවුද? ඇල්මැති පාර්ශව. එතකොට ඇල්මැති පාර්ශව මොකද කරන්න ඕනේ ළමයි? මේ ව්‍යාපාරය ගැන හොයලා බලලා මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මොනවා ගන්න ඕනද? මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනනේ. දැන් උදාහරණයක් මේ විදිහමකෝ. අයිතිකරු කියලා මම. හරිද? දැන් මෙතන ළමයි මට උදාහරණ ගන්න බෑ. හරිද? ඕකේ. අපි හිතමුකෝ මම අයිතිකරු. හරිද? දැන් මම හිතන්න දැන් මේ ABC කියන බිස්නස් එක කරගෙන යද්දි එක දිගට පාඩු ලැබුවොත් මම ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණය ගන්නවා මොකක්ද? මම තවදුරටත් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ නැහැ. ඇයි ඒ? එක දිගට පාඩුනේ ළමයි. මොකටද මේ බිස්නස් එක කරගෙන යන්නේ? අන්න මම තීරණයක් ගත්තා නේද? මම තීරණයක් ගත්තා මේ බිස්නස් එක මෙතනින් කරන්නේ නැහැ කියලා. හරිද? උදාහරණයක් කළමනාකරුට තීරණවා තව අවුරුදු 3කින් විතර මේ බිස්නස් එක මොනවා වෙනවද? ඩවුන් වෙනවා. මොකක් වෙනවද? වැටෙනවා. ඒකට කළමනාකරුට තීරණය කරන්න පුළුවන් අවුරුදු 3කින් මේ බිස්නස් එක
නැති වෙලා යන්නේ. නේද? එතකොට සේවකේ අපි දමු සේවකයන් හරියට පඩි ගෙවන්නේ නැහැ. හරි මොන අයිතිකරු වෙන පුණික් කියලා හිතන්නකො ළමයි. දවස් මුන්ට වැටුපක් ගෙවන්නේ හරියට. මොකද කරන්නේ සේවකයෝ? මම තාම මාස දෙකක් විතර ඉන්නේ. මමත් මොනා කරනවද? අයින් වෙලා යන. අන්න මෙන්න මේ අල්පැති පාර්ශ්ව ව්‍යාපාරය සම්බන්ධයෙන් මොනා ගන්නවද ළමයි? මොනා ගන්නවද ළමයි? මොනවද ගන්නෙ? ව්‍යාපාරය සම්බන්ධයෙන් මොනා ගන්නවද ළමයි? තීරණ ගන්නවා. මෙන්න ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරය සම්බන්ධයෙන් මොනා ගන්නවද? තීරණ ගන්නවා. හරිද? දැන් ඔයාලට ඔන්න ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් මේ ටික තේරුණා. ඇල්මැති පාර්ශ්ව කීපයක් ඉන්නවා. හරි. ඒගොල්ලෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් මොනවා ලබා ගන්නද? තීරණ ගන්න. හරිද? ඒ තීරණ ගන්න ව්‍යාපාරයක් විදියට මම මේ ABC කියන ව්‍යාපාරය අයිතිකරු විදියට මේගොල්ලන්ට මම මොනවා ලබා දෙන්න ඕන? මොනවා ලබා දෙන්න ඕනද? මොනවා ලබා දෙන්න ඕන? කියන්න බෑ. මොනවා ලබා දෙන්න ඕන? ඔයා කියන්න බෑ. කියන්න බෑ. මොනවා ලබා දෙන්න ඕන? ඔන්ලයින් ඉන්න කට්ටිය මට මෙසේජ් එකක් දාන්න. මොනවා ලබා දෙන්න ඕන ළමයි? මේ කට්ටියට ඕලර්ස් වලට කොමර්ස් කරපු කට්ටියට මෙසේජ් එක දාන්න. මොනවාද ලබා දෙන්න ඕනේ? ඔයාලට මම බලන් ඉන්නවා. මෙතන නම් එක්කෙනෙක් කිව්වා අපේ ෆිසිකල් පන්තියේ ළමෙක් කිව්වා. හරිද? බලමු ඔන්ලයින් කවුද කියන්නේ කියලා. මොනවාද ලබා දෙන්න ඕනේ? දන්නේ නැද්ද? මට පෙනී යනවා කවුරුත් දන්නේ නැති පාර්ට් එකක්. හරිද? අපේ ළමෙක් දාලා තියෙනවා වැටුප් කියලා. ළමයෝ ඒක නෙමෙයි උත්තරේ. දැන් ඔයා දන්නවනේ නේද ඇල්බැති පාර්ශවීතියා ඒගොල්ලන්ට අපි මොනවද දෙන්න ඕනද තීරණ ගන්න? මොනවාද? ආර්ථික තොරතුරු. මොනවද දෙන්න ඕන ළමයි? ආර්ථික තොරතුරු. මේ වචන ඔළුවට දාගන්න. මොනවද ලබා දෙන්න ඕන ව්‍යාපාරයක් විසින්? ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු. ළමයි මේ ආර්ථික තොරතුරු කියන්නේ මොනවද? මේ මං කියන දේවල් ටික ඔළුවේ දාගන්න. ව්‍යාපාරයක් ඉන්නවා. හරි. ව්‍යාපාරයට අල්පක් දක්වන පාර්ශව ඉන්නවා. හරි. ඒගොල්ලොන්ට කිව්ව තනි වචනයක් ඇල්මැති පාර්ශව කියලා. පරිසර උන්ට තීරණ ගන්න. උන්ට තීරණ ගන්න මොනවද ලබා දෙන්නේ? ආර්ථික තොරතුරු. මොනවද? ආර්ථික තොරතුරු. ළමයි මෙන්න මේ ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා. සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා. ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා ළමයි. සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලා දෙනවා? සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. බලන්න කොච්චර ලේසිද කියලා නිර්වචනය. ළමයි ලේසිද නැද්ද? ලේසිද නැද්ද ළමයි? හරිද? පොඩ්ඩක් බලන්න කියන්න බලන්න. ඔන්න බලන්න මම නිර්වචනය කියනවා ළමයි දැන් ඔන්න බලාගෙන. හරිද? ව්‍යාපාරයකට ඔන්න බලන්න. ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශවයන්ට හරිද? තීරණ ගැනීම සඳහා හරි තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නමින් හඳුන්වනවා. මොකද ළමයි? ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න මොන තොරතුරු සපයන්නේ? ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නමින් හඳුන්වනවා. නිර්වචනය කැමති කට්ටිය ලියා ගන්න. මෙන්න මේක මතක තියාගන්න නැත්නම් එකපාර ඔළුවට දාගන්න. මෙන්න මේ ව්‍යාපාරයකට උනන්දුවක් දක්වනවා. එයාලට තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවට අපි කියනවා ළමයි ගිණුම්කරණය. හරි. අන්න කතාවේදී. ඒක තේරුම කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. සර් මට කවුන්ටින් කියන එක තේරුණා. ගිණුම්කරණය අනු කියන එක පැහැදිලි. තේරුණාද කට්ටියට? හරි. ඔන්න බලන්න කොච්චර ලේසි නිර්වචනයක්ද? හරි. අපි බය වෙන්න ඕන නෑ ළමයි මේ සබ්ජෙක්ට් වලට. හරිද? මේවා කරලා ප්‍රැක්ටිස් වෙන්න. ඕකේ? දැක්කනේ? දැන් නිර්වචන ඔයා මෙතනින් ඔළුවට දාගන්න මේ. ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන පාර්ශව නැත්නම් ඇල්මක් දක්වන පාර්ශවයන්ට මොනවා ගන්නද ළමයි? තීරණ ගන්න මොන තොරතුරුද සපයන්නේ? ආර්ථික තොරතුරු. ළමයි සර් මේ ආර්ථික තොරතුරු කියන්නේ මොනවද?
දැන් අහන්න පුළුවන් ළමෙක් ප්‍රශ්නයක් ඉතින්. සර් ආර්ථික තොරතුරු අපි ආර්ථික විද්‍යාවක් ඉගෙන ගන්නවා සර් මොකක්ද ওই තොරතුරු? හරි හරි දැන් ඉන්න කියලා දෙන්න. හරි. ආර්ථික තොරතුරු කියන්නේ ළමයි අපිට හැම දෙයක්ම සල්ලි වලින් මනින්න පුළුවන්. බෑනේ. දැන් උදාහරණයක් විදිහට ළමයි විග්ගන්න මගේ ආයතනයේ ළමයි මිමිතන්ට ඉන්නවා හොඳ දක්ෂ සේවකයෙක්. දක්ෂ සේවකයෝ ඉන්න එක මට සල්ලි වලින් වෙනලා කියන්න පුළුවන්ද මේ දක්ෂ සේවකියෝ ලක්ෂ 5යි කියලා? බෑනේ. අන්න ළමයි අපි accounting වල වාර්තා කරන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු. මොකද්ද? මුදලින් මැනිය හැකි. එහෙනම් මේ ආර්ථික තොරතුරු කියන එකේ තේරුම මොකද්ද? මේ පට්ටලේසි මොකක්ද? මුදලින් මැනිය හැකි. මුදලින් මැනිය හැකි. මුදලින් මැනිය හැකි. හරි? අන්න ළමයි. මෙන්න මේ ආර්ථික තොරතුරු කියන එකේ තේරුම මොකද්ද? මුදලින් මැනිය හැකි. ආය අපි එක වතාවක් ළමයි ලස්සන නිර්වචනය කියමු. මොකද්ද කියන්නේ? ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට නැත්නම් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද කියලා? ගිණුම් කරන. වැඩේ පැහැදිලිද තේරුණාද? කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මැසේජ් ටිකක් දාන්න. තේරුණා නම් තේරුණා කියන්න බලන්න කට්ටිය. මොකද මම දැනගන්න ඕනේ ඒක. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ළමයි. මට තේරෙන්නේ. හරි ළමයි මැසේජ් දාලා දෙනවා thank you හරි. ඕකේ. දාපු කට්ටියට thank you අනිත් අයත් මට තේරෙන්නේ නැත්නම් අහන්න හරිද? ඕකේ. පොඩ ළමයි. පොඩ ගිණුම් කරන්නේ. ඇති දෙයක් නෑ පට්ට ලේසි. ඔය කතාව පුළුවන් නම් මෙන්න නිර්වචනය. ඉතින් ළමයි ආ පොත් වල ලියන්නේ මොකටද මේ? ඔළුවට දාගන්නකො මේ. ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය නමින් හඳුන්වනවා. ඇති දෙයක් නෑ. හරි. ඕකේ. ළමයි තේරුණා කියලා කිව්වා. මම එහෙනම් ගිණුම්කරණය කියන එක මෙතනින් ඉවර කරනවා. හරිද? අපි ඊට පස්සේ කතා කරමු ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද. ප්‍රධාන ප්‍රභේද. ඕකේ? ගැටලු ප්‍රශ්න තියෙනවා ළමයි ඔයගොල්ලෝ මාව දැනුවත් කරන්න. හරිද? ක්ලාස් එක ඉවර වෙන්න කලින් මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්. මේක ලියාගත්ත කට්ටිය ලියාගන්න. හරිද? මතක දැන් තියෙනවා කියලා මට විශ්වාසයි. ඔයාලා නෝට් එකක් තියෙනවා නම් මම මේ කරන හැමදේම පොතක ලියාගන්න. නෝට් ඩවුන් කරගන්න ඔයාලට අවශ්‍ය දේවල්. මොකද අපි ඉස්සරහට හෑන්ඩ් අවුට් එකක් දෙනවා. ළමයි මම සාමාන්‍යයෙන් accounting පටන් ගත්තේ හරිද? මේ තියරි ගොඩාක් කියවන කෙනෙක් නෙවෙයි. හරිද? මොකද මගේ ફોකස් කරන්නේ මම තියරි සමගම ගණන් හදන්න. එතකොට ඊළඟ සතිය වගේ ළමයි අපිට ගොඩක් දුරට ගණන් පාඩම් එක හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා හැමදාම පන්තියට සහභාගී වෙන්න ළමයි දන්න පිරිස ඉන්නවා නම් දැනුවත් කරන්න. හරිද? ඒ තමයි ඔයාලගේ යුතුයකම. දන්න යාළුවොත් එක්ක මේ ගේම ගහන එක නේද ළමයි? හරිද? එතකොට මේක ගහන්න පුළුවන් තනි ගේමක් නෙවෙයි ළමයි. අපි කට්ටියම එකට එකතු වෙලා ගහන ගේම් එකක්. උඹලට මම ඉන්නවා. හරිද? ඕන සපෝට් එකක්. ඕනලා කෝල් ගන්න. ආන්සර් නොකර ඉන්න. ගැටලු ප්‍රශ්න තියෙන කට්ටිය නම් අනිවාර්යෙන් කතා කරන්න. මේ එතකොට ඔයාලා හැමදාම ක්ලාස් එකට පුළුවන් තරම් කොහොම ජොයින් වෙන්නද? ලයිව්ම ජොයින් වෙන්න. මොකද ළමයි රෙකෝඩින් බලනවා කියන්නේ තව ඔයාලගේ ටයිම් එක යාමක් නෙවෙයි නේද? ඒ නිසා ඉතින් ඔයා මේ වෙලාවම ওই ටික කරගත්තා නම් ආයෙ මොකටද ඉතින් පසුතැවෙන්නේ නේ? වැඩේ ඉවර. ඕකේ. ඔයා කොහමද මේ කෝස් එක ඉවර වෙද්දි ළමයි මොකක්ද? මේ වැඩේ සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා ඉවර. හරිද? එතකොට ඔයාලට පුළුවන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දන්න. ආ දැන් දන්නවනේ. ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයෙන් කෙරෙහි යමක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ගිණුම්කරණය. තමයි දෙයක් තිබ්බද? ඇති දෙයක් තිබ්බේ නැහැ. හරි. ඔන්න ගිණුම්කරණය. ඕක හැමදාම වගේ නිර්වචන එක්සෑම් එකට ආවම චුට්ටක් දැන් බලලා ගහන්න. පොඩ ක්ලාස් පේපර් බලන්න කැමති ළමයි. මොකද මෙතන ඇතිනේ ඉගෙන ගන්න උනන්දුවක් තියෙන ළමයි නේ. හරිද? නෑ උනන්දුවක් තියෙන ඉඳ තමයි හැමෝම ජොයින් වෙලා ඉන්නේ. හරිද? සතුටුයි ආපු කට්ටිය ගැන. හරිද? එතකොට මෙහෙම සම්බන්ධ වෙන්න කනෙක්ෂන් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා ළමයි අපි පොඩ්ඩක් දැනුවත් කරන්න. හරිද? අපි රෙකෝඩින් එක දාලා බය වෙන්න එපා. හරිද? ඕකේ. ළමයි ගිණුම්කරණයේ ප්‍රභේද තමයි මම දැන් කතා කරන්න යන්නේ. හොඳට අහගන්න මේ දෙකේ වෙනස.
හරි. ළමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ ගිණුම්කරණයේ ප්‍රභේද. හරිද? ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද. ඕකේ. ළමයි මේමයි. දැන් අපි දන්නවා ගිණුම්කරණය මොකක්ද උස අපි දන්නවා දැන්. ඕකේ. දැන් මටත් තේරෙනවා ඔයගොල්ලෝ දන්නවා කියලා. දැන් කොමර්ස් කියන බිඳුවක්වත් කියන්නේ නොලෙජ් එක නැතිව කට්ටිය වුණත් ආවනම් මම දන්නවා ඔයගොල්ලොන්ට මේක දැන් තීරිලා ඇති කියලා. හරිද? මොකද ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන කට්ටිය ඉන්නවා ළමයි. අනේ මමත් උනන්දුවක් දක්වන්නේ මම බිස්නස් එකක් ස්ටාර්ට් කරමු. ඇත්තම කිව්වොත් මමත් ළමයි මේ මමත් ක්ලාස් කරන්නේ. එතකොට මගේ මේ බිස්නස් එක ගැන මම මොකක් කරනවද? උනන්දුවක් දක්වනවානේ. කතන්දරේ තේරෙනවද? අන්න ඒ වගේ තමයි. එතකොට මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට මොනවද ලබා ගන්න උනා? තීරණ, ඩිසිෂන් අගන්න ඕන. ඒ තීරණ ගන්න අදාළ තොරතුරු සපයන ක්‍රියාවලියට තමයි අපි මොකක් කියලා කිව්වේ? ගිණුම්කරණය. හරිද? හරි තමයි. එහෙනම් ළමයි හොඳට ඔළුවේ දා ගන්න ඕන ඊළඟ පොයින්ට්ස් දෙක තමයි ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. මොකද්ද? ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙක. ළමයි මම කියන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙක. එක තමයි මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය. දෙවෙනි එක තමයි මොකක්ද ළමයි කියන්නේ? මූල්‍ය කළමනාකරන ගිණුම්කරණය. එහෙම. කළමනාකරන ගිණුම්කරණය. කළමනාකරන ගිණුම්කරණය. ගිණුම්කරණය. දැන් ළමයින්ට ප්‍රශ්නයක් ඇති සර් කොහොමද මේ දෙකේ වෙනස අපි අඳුරගන්නේ? මොකද්ද සර් මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? මොකද්ද සර් කළමනාකරන ගිණුම්කරණය කියන්නේ? හරිද? මොකද ළමයි මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕනේ අපේ තියරි පාර්ට් වලට යන්න කලින්. සෝරි ගණන් පාර්ට් වලට යන්න කලින්. හරිද? මොකද ගණන් පාර්ට් එක කියන ළමයි පට්ට ඉන්ට්‍රස්ට් මේ පන්තිට ආපු ළමයි දන්නවා. හරිද? ඒ ගැන දන්නවා. ඒ නිසා ඔයාලා දිගටම පන්තියට සහභාගී වෙන්න. එතකොට තමයි මේ ෆෝන් එක ලියනද? ඕෆ් වෙලාද? අනේ ගොඩක් කනෙක්ෂන් ඩ්‍රොප් වුණා. ඕකේ. මොකද අපි කතා කර කර හිටියේ ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද කීයද? දෙකයි. කියමු බලන්න මාත් එක්ක කියමු. මාත් එක්කම ගෙදර ඉඳන් ගෙදර පුටුවේ ඉඳගෙන ඇතිද දැන්? අම්මත් ඉන්නවද දන්නේ නැහැ, තාත්තා ඉන්නවද දන්නේ නැහැ. ඇහෙන්න කියමු ළමයි. ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි කියමු. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම්කරණය. කො කියන්න බලන්නමයි හයියේ. ආ ගෙදර ඉඳන් මට නම් ඇහෙන්නේ නැහැ. ඉන්න කට්ටිය කියමු බලන්න ගෙදර. කො කියමු බලන්න කට්ටිය. හරි. මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම්කරණය. හරිලා. කැමති කට්ටිය ලියාගන්න නෝට් එකක්. ගිණුම්කරණයේ නිර්වචනය ලියාගත්තා නම් ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. එක තමයි මූල්‍ය ගිණුම්කරණය, දෙක තමයි කළමනාකරන ගිණුම්කරණය. කො
මේ නෝට් එක ලියා ගන්න ළමයි. ඉන්න කට්ටිය ලියා ගන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා සර් මට තේරුන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාන්න. හරිද? කවුරුත් තනි කරලා යන්නේ නැහැ. හරිද? ඕකේ. ලියන්න ගිණුම් කරන කොටස් දෙකයි ළමයි. මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරන. ඕකේ. හරි ළමයි ලියාගත්ත කට්ටිය ලියාගත්ත කියලා මට මෙසේජ් එකක් දාන්න පුළුවන්ද? මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක. ලියාගත්ත කට්ටිය නම් මම ලියාගත්ත කියලා මෙසේජ් එකක් දාන්න. සර් ලියාගත්තා. ඕකේ ළමයි. එහෙනම් ගිණුම් කරණයේ ප්‍රභේද දෙකයි. නේ? මූල්‍ය ගිණුම් කරණය, කළමනාකරණ ගිණුම් කරණය. හරි ළමයි. අපි ළමයි දැන් පොඩ්ඩක් මාතෘකාව දාගමු මොකක්ද? මූල්‍ය ගිණුම් කරණය. හරිද? මොන ගිණුම් කරණයද? මූල්‍ය ගිණුම් කරණය. හරි. කට්ටිය එහෙම නෝට් එක ලස්සනට ලියා ගන්න දාගන්න ළමයි මාතෘකාව මොකක්ද? මූල්‍ය ගිණුම් කරණය. හරිද? මාත් දාන්න මෙතන මූල්‍ය ගිණුම් කරණය. හරි ඕකේ ළමයි. දැන් මාත් ලියා ගන්න මාතෘකාව මොකද්ද? මූල්‍ය ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. මොකද ළමයි මූල්‍ය ගිණුම් කරණය. ඔයාලත් ළමයි මාතෘකාව දාගත්ත කියලා මම විශ්වාස කරනවා. මූල්‍ය ගිණුම් කරණය. අපි ළමයි මේකට ඉංග්‍රීසි වලින් මොකක්ද කියන වචනේ? මොකක්ද කියන්නේ? අපි ඉංග්‍රීසි වලින් කියන ළමයි මේකට මොකද්ද? ෆයිනෑන්ෂියල් accounting. මොකද්ද සර් ඒ? එහෙනම් තේරුන්නේ නැහැ. ෆයිනෑන්ෂියල් accounting මූල්‍ය. මෙච්චරයි ළමයි තියෙන්නේ. හරිද? මේක හොඳට ඔළුවට දාගන්නකො. මූල්‍ය ගිණුම් කරණය කියන එක ඔළුවට දාගත්ත කියන්නේ කළමනාකරණ ගිණුම් කරණය ඔයාලට කොහොමත් nothing වෙනවා. හරිද? මූල්‍ය ගිණුම් කරණය. ඇත්ත කතන්දරේ කියන්න බෑ. දැන් ඔයාලා සිලබස් එක දැන් තාම දන්නේ නැහැ. නේ? මෙතන අලුත් කට්ටිය ඇති A level සිලබස් එකේ මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතුව ඇති නේද ළමයි? එතකොට අපි ළමයි මෙන්න මේ මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය යටතේ තමයි අපි පාඩම් ටික ළමයි ඉගෙන ගන්න. හරිද? එතකොට මූල්‍ය ගිණුම් කරණය යටතේ ළමයි පාඩම් සෙට් එකක් තියෙනවා. කළමනාකරණ ගිණුම් කරණය යටතේ ළමයි පාඩම් සෙට් එකක් තියෙනවා. එතකොට අපි එකටම ළමයි ওই ගණන් හදන්න පටන් ගන්නෙ මෙන්න මේ මූල්‍ය ගිණුම් කරණය කියන එකේ. හරිද? එතකොට මේ ඔයාලා අනිවාර්යෙන් ක්ලියර්ලි දැනගන්න පැහැදිලිව දැනගන්න ඕනේ ළමයි
මොකක්ද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? මොකක්ද කල්පනාකරන ගිණුම්කරණය කියලා කියන්නේ? හරිද? එතකොට ඔයා මේක හරියට ඉගෙන ගත්තොත් මේක එක්ස්ප්ලেইন එක වඩා පැහැදිලියි. එතකොට ඔයාට ඕන දෙයක් තනියම හිතන්න පුළුවන් ලා. හරිද? නැත්නම් කිව්වොත් අපි මූල්‍ය ගිණුම්කරණය යටතේ ප්‍රධාන පාඩම් කීපයක් තියෙනවා. ඒ ටික කතා කරනවා. කල්පනාකරන ගිණුම්කරණය යටතේ ප්‍රධාන පාඩම් කීපයක් තියෙනවා. ඒ ටික කතා කරනවා. ඔන්න ඔයාලගේ සිලබස් එක සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයයි කලමනාකරන ගිණුම්කරණයයි යන දෙකේ එකතු. ළමයි වැඩේ පැහැදිලිද? බලන්න කොච්චර ලේසිද? ඔය දෙක හරියට ඔයා ඉගෙන ගත්තොත් ගිණුම්කරණයට ඒකක් දානවා කියන ළමයි ලේසි වැඩ. හරිද? ළමයි පැහැදිලි කරන්න මොකක්ද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ කියන. ළමයි මෙච්චරයි කතන්දරේ. හරිද? දැන් මම අර කලින් වගේම එක්සැම්පල් එක ගන්නම්කෝ. මොකද්ද මම ගන්න ළමයි? අර උදාහරණෙනේ. මොකද්ද? මෙන්න තියෙනවා ළමයි මගේ මොකක්ද අර ABC කියන ව්‍යාපාරය. හරිද? ABC කියන ව්‍යාපාරය. ඕකේ? මම හිතනවා ඒක දන්න දැනටමත් ඔයා දන්නවා මගේ ABC කියන ව්‍යාපාරය තියෙනවා. දැනටමත් මොකද තියෙන ළමයි? මේගොල්ලන්ට උනන්දුවක් දක්වන කවුරු හිටියද? පාර්ශව හිටියා. උනන්දුවක් දක්වන පාර්ශව හිටියන්. මෙන්න ළමයි මගේ කට්ටිය වඳිනවා. මෙන්න අයිතිකරු, මෙන්න කල්පනාකරු, මෙන්න සේවකයෝ, මෙන්න ගනුදෙනුකරු. හරි. ඔය වගේ ගොඩාක් ඉන්නවා. හරිද? ඔයගොල්ලෝ මම හිතන්නේ BS ඉගෙන ගද්දී ගොඩාක් ඉගෙන ගන්න. අපිටත් තියෙනවා මේක ගොඩක් කතා කරන්න. අපි ළමයි ගිණුම් කරන පරිසරය දැනගන්නත් ඕනනේ. හරිද? ඔය වගේ පාර්ට්ස් ටිකක් තියෙනවා. හරිද? ළමයි මම නම් කියන්නේ ඔයගොල්ලොන්ට නිතරම වගේ ක්ලාස් එකට ජොයින් වෙන්න. මොකද අපි කරන හැම දෙයක්ම මාර වැදගත්. හරිද? සබ්ජෙක්ට් එකට නැතුවම බැරි පොයින්ට්ස් තමයි අපි කතා කරන්නේ ළමයි. හරිද? එතකොට ඔයාලා හැමදාම ක්ලාස් එකට ආවොත් ඔයාලට මේක පැහැදිලිව මොනා කරගන්න පුළුවන්ද ළමයි? අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා කට්ටියම ක්ලාස් එකට එන්න කියලා මම ඇත්තටම ඉල්ලනවා. මොකද ළමයි මේ මේක ඉල්ලන්න හේතුව තමයි මේ ඔයාලා ආවේ නැත්තම් ඊළඟ දවසේ මේක ඔයාලට බෑ ඇත්තටම. මම කියන්නේ තේරෙනවද? මේ විෂය ළමයි එකට එකක් සම්බන්ධයි. ආදාවේ නැත්තම් ඒක අපිට අර ඊළඟ දවසේ ආපුවම ටිකක් තව හිතන්න ඕන. ඒක තමයි අපිට ඒක අල්ලගන්න පුළුවන් ළමයි. ඕකේ? එතන වැඩේ පැහැදිලි කියලා ප්‍රශ්න තියෙන කට්ටිය මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම අනිවාර්යෙන් ඒක කන්සිඩර් කරනවා. ඕකේ? හරි ළමයි. එහෙනම් මම දැන් මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. හරිද? මොකක්ද ළමයි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක් තියෙනවා. හරි සර්. මොකද ඇල්මක් දක්වන පාර්ශව. මෙයාට කියන්නේ මොකක්ද අපි ඇල්බැති පාර්ශවනේ. අපි කලිනුත් ඒක ඉගෙන ගත්තා. මෙයාලට කියන්නේ ඇල්බැති පාර්ශව. හරිද? ඇල්බැති පාර්ශව. එතකොට ළමයි මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කරගෙන අපි දන්නවානේ ව්‍යාපාරයක ඇතුළේ කට්ටියක් ඉන්නවා ව්‍යාපාරේ එළියෙන් කට්ටියක් ඉන්නවනේ නේද? අපි ළමයි ඇතුළේ ඉන්න පාර්ශව වලට ලස්සන වචනයක් කියනවා. මොකද්ද? අභ්‍යන්තර පාර්ශව. මොකද්ද? අභ්‍යන්තර පාර්ශව. එළියේ ඉන්න කට්ටියට කවුද කියලාද කියන ළමයි අපි එනවා. දැන් දන්නවා වගේ ඔළුවට ඇවිල්ලා ඇති. අභ්‍යන්තරයින එළියේ ඉන්නේ කවුද? බාහිර පාර්ශව. කවුද ඉන්නේ ළමයි? බාහිර පාර්ශව. හරිද? බාහිර පාර්ශව. හරිද? දැන් මම මේ දැන් ළමයි මගදී මේ මොනවද මේ කියන්නේ මූල්‍ය ගිණුම්කරණය තාම කිව්වෙවත් නැහැ නේ කියන්නේ. හරි. දැන් කියන්න හදන්න මේ ටික අපි දැනගන්න ඉන්න ළමයි අපිට මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කියන්න අමාරුයි. හරිද? ඇතුළේ ඉන්න කට්ටියට කිව්ව අභ්‍යන්තර පාර්ශව, එළියේ ඉන්න කට්ටියට කිව්ව ළමයි මොන පාර්ශව? බාහිර පාර්ශව. හරිද? එතකොට මේ මූල්‍ය ගිණුම්කරණයේදී ළමයි දැන් සාමාන්‍යව දන්නවනේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන පාර්ශවයන් තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. එතකොට තොරතුරුනේ හරි. හරිස ගිණුම්කරණය අරමුණ නම් තොරතුරු හරි. තොරතුරු සමුදාය මූල්‍ය ගිණුම්කරණයේදී අපි පදනම් කරගන්නේ මොන තොරතුරුද? මොන තොරතුරු ළමයි? අතීත මූල්‍ය තොරතුරු. මොකද්ද? අතීත මූල්‍ය තොරතුරු. අන්න කතන්දරේ. මූල්‍ය ගිණුම්කරණය කතා කරන්නේ බං කෙලින්ම දැන්ද? දැන්ද ළමයි? නෑ. අතීත මූල්‍ය තොරතුරු. අතීත. මොකද්ද? මම මෙතන ලියනවා ළමයි එක. අතීත මූල්‍ය තොරතුරු.
අතීත මූල්‍ය තොරතුරු. හරිද? අතීත මූල්‍ය තොරතුරු. ළමයි නිර්වචනයක් ටිකක් හදාගන්න පුළුවන් වගේ හැඟීමක් එන්නේ නැද්ද දැන් ඔයගොල්ලන්ට? මොකක්ද මේ මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ? මොකක්ද? එහෙනම් මොකක්ද මේ? ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශවයන්ට හරිද? ඒවා තීරණ ගන්න මොනතොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි. අතීත මූල්‍ය තොරතුරු. ළමයි ඇති දෙයක් තිබ්බේ නෑනේ. අතීත මූල්‍ය තොරතුරු සපයන ක්‍රියාවලියට අපිට කියන්න පුළුවන් මොකක්ද? මූල්‍ය ගිණුම් කරන. හරි. මෙතන වැදගත්ම දේ මොකක්ද? අතීත මූල්‍ය තොරතුරු. අතීතයේ සිදුවෙච්ච දේවල්. කලින් මාස දෙකකට කලින් වෙච්ච දේ. කලින් මාස 5කට කලින් වෙච්ච දැන් උදාහරණයක් කියන්න ළමයි මතකෙ ඉන්න පොඩ්ඩක්. අපි හිතමුකෝ ළමයි මේ මම ඊයේ ගන්නවා මම ඊයේ මේ ව්‍යාපාරේ විදුලි බිල ගෙවනවා. අද වෙච්ච එකක් නෑනේ. මම මාස දෙකකට කලින් මේ බාණ්ඩ තොගයක් ගන්නවා විකුණන්න. අද වෙච්ච එකක් නෑ. අතීතය නේද? එහෙනම් අතීතය ගැන කතා කරන එකම ගිණුම්කරණය මොකක්ද ළමයි? මූල්‍ය ගිණුම්කරණය. මෙන්න මේ තොරතුරු ළමයි අපි බාහිර පාර්ශවයන්ට ලබා දෙනවා. මොනවා ලබා ගන්නද? තීරණ ලබා ගන්න. හරිනේ? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද? ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්නනේ. ගිණුම්කරණයේ තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. හැබැයි මූල්‍ය ගිණුම්කරණය කියන්නේ අතීත මූල්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒක තේරුණාද පැහැදිලිද? තේරුණ කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න බලන්න. ඒක තේරුණා සර් කියලා. පැහැදිලි කරන්න ඕන නම් පැහැදිලි කරනවා ළමයි. ඒ නිසා මැසේජ් එකක් දාන්න. නැත්ද? හරි ළමයි. මේ එන ළමයි මූල්‍ය තොරතුරු සැපීමේ අතීත මූල්‍ය තොරතුරු තමයි සපයන්නේ මොන ගිණුම්කරණයේද? මූල්‍ය ගිණුම්කරණය. හරි ළමයි. ඔන්න ළමයි මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අපි දැන් ඉගෙන ගත්තා. හරිද? ඕකේ. කාට හරි දැන් ගිණුම්කරණය දැන් ඔයාලා ළමයි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා? මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ඔයා දන්නවා දැනටම. ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් කීයද? දෙකයිනේ නේ. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණය. හරි. ඕකේ ළමයි. එහෙනම් අපි ආයෙ පොඩ්ඩක් නිර්වචන මතක් කරගමු. ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන බාහිර පාර්ශවයන්. මම පොඩ්ඩක් අලුත් වචනයක් එකතු කරනවා. මේවා සපයන ළමයි බාහිර පාර්ශවයන්. මොකද්ද? බාහිර. බාහිර. හරිද? ඒ කියන්නේ මේ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන, දැල්මක් දක්වන බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න මොන අතීත මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා ළමයි මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය. ඕකේ? හොඳ ළමයි. මූල්‍ය ගිණුම්කරණය කියන්නේ සරලව මම ආයෙ මතක් කරොත් එතන අපි කතා කරන්නේ අතීත මූල්‍ය තොරතුරු. ඕකේ? මේ දක්වා කරපු ටික පැහැදිලි කට්ටිය ඉන්නවා නම් මේ මට මොකක් හරි ඔයාලට තියෙන මැසේජ් එකක් දාන්න ළමයි. දැන් මම ඇත්තටම මෙතන ගන්න ඕනේ කියලා මෙතන මැසේජ් එකක් ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන් කට්ටිය මැසේජ් එකක් දාන්න ළමයි.
ඕකේ ළමයි මේ එතකොට එහෙනම් ඔයාලා දැන් දන්නවා කලබල සෝරි මූල්‍ය ගිණුම්කරණය මොකක්ද කියලා දන්නවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දැන් ඔයා දන්නවා මොකද්ද ගිණුම් අපි පොඩ්ඩක් කර මුල කරපු ටික ආයෙත් ටිකක් අපි මතක් කිරීමක් කරගමුද ළමයි ඕකේ මොකද්ද ළමයි ගිණුම්කරණය කියලා කිව්වේ හරි ගිණුම්කරණය බිහිුනේ ඇයි මතකයිනේ ව්‍යාපාරයකට ආදායමක් තිබ්බා වියදමක් තිබ්බා ඒ අතර මොකක්ද තිබ්බේ ලාභයක් අන්න ඒක හොයන්න අපිට ගිණුම්කරණය මොනවා වුණාද උපයෝගී වුණා අන්න ගිණුම්කරණය ළමයි බිහි වුණා මූල්‍ය නෙමෙයි ගිණුම්කරණය ඊට පස්සේ ළමයි මොකක්ද ඊට පස්සේ අපි කතා කරා ගිණුම්කරණය කියන්නේ මොකක්ද ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයකට උනන්දුව නැත්නම් අපි දන්නවා ඇල්මක් දක්වන පාර්ශවයන්ට මොනවාද තීරණ ගන්න මොන තොරතුරු සැපෙව්වේ මතක ඇති ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවට අපි කොළමයි මොකක් කියලා ගිණුම්කරණය අන්න නියමයි ඕක ඔළුවේ තියාගන්න ජීවිත කාලෙටම එක්සෑම් එක දක්වා අවුරුදු 2027 අද 2025 වුණාට තව අවුරුද්දක් යනකම් ආට ආයේ මේක අමතක වෙන්නේ නෑ මම විශ්වාසයෙන් කියන්නේ හරිද තමයි ඊට පස්සේ අපි කතා කරා ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි එක මූල්‍ය ගිණුම්කරණය දෙක කළමනාකරණ ගිණුම්කරණ ඕකේ ඒකෙත් ඔයාලා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන කාටද බාහිර පාර්ශවයන්ට බාහිර එළියෙන් ඉන්න කට්ටිය උදාහරණයක් ගත්තොත් අපේ සිල්වර බඩු කඩේ එළියේ ඉන්න කස්ටමර්ස්ලා ගනුදෙනු කරුවන්ටනේ අන්න ඒ වගේ කට්ටියට මොන තීරණද එයාලට තීරණ ගන්නවා ඒ තීරණ ගන්න මොන තොරතුරු සපයන්න ළමයි අතීත මූල්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවට අපි කියව ළමයි මූල්‍ය ගිණුම්කරණය ඕකේ එහෙමයි මේ දක්වා ටික අපි ලස්සනට වයින්නවා කට්ටියට තේරුණා කියලා ඉන්න කට්ටියට හරිද එතකොට මම ලොකුවට තියරි උගන්වන්න එහෙම බලාපොරොත්තුවක් නෑ ඔයාලා දන්නවම පටන් ගන්නදිම කිව්වා මම සාමාන්‍යයෙන් ගණන් පාඩයට තමයි බරන් කියලා හරිද එතකොට ඔයාලා දන්න ළමයි ඉන්නවනම් හරිද එහෙම කට්ටියක් ඉන්නවනම් දැනුවත් කරන්න මෙහෙම ක්ලාස් එකක් යනවා ළමයි හරිද ඔයාලගේ අනාගතය වෙනුවෙන් තමයි අපි මේ ක්ලාස් ටික ඇත්තරම දැම්මේ අපි මේ ෆාස්ට් වේ ඇකඩමි එකේ ඉන්න අපේ ටීචර්ස්ලා ක්‍රූ එකම එකට එකතු වෙලා මේක අපි ස්ටාර්ට් කරේ සහනදායි මිලකට ළමයි ලොකු ගණන් ගන්නෙ නෑ හරිද ඇත්තම කතාව කිව්වොත් මේ මම හිතන්නේ මේ සයික සබ්ජෙක්ට් එකට මොන පැකේජ් එක මම හිතන විදිහට පොඩි ගාණක් තියෙන්නේ හරිද මේ එතකොට ඔයාලට මම දැනුවත් මම ඉස්සරහට අපි ගැන ඇත්තටම පැහැදිලි කිරීමක් කරනවා ළමයි මොකද්ද එක සබ්ජෙක්ට් එක ගන්න සබ්ජෙක්ට් තුනක් වගේ කියලා හිතාගමුකෝ හරි එතකොට ඔයාලට මේක මාර වැලියු නේ අධ්‍යාපනයේ දැන් ඔයාලා දන්න මේ වගේ දෙයක් අපි ඉගෙන ගන්නට ළමයි මම මේව කියලා දුන්නාට අද කාලේ මොකක්ද ළමයි අපිට වටිනාකමක් ගෙවලා ගන්න බැරි නේ එතකොට සමහර ළමයි ඉන්නවා මේ දේ ගන්න බැරි ළමයි එතකොට ඔයාලට උනන්දුවක් තියෙන්න ඕනේ මේ වගේ ළමයි ඉන්නවනම් මේ වගේ ක්ලාස් ටිකක් යනවා දැනුවත් කරන්න මම මේ දේවල් කියන ළමයි සාමාන්‍යයෙන් මම උගන්වන්නේ මෙහෙම කතා කරන්නේ නැහැ හරිද එතකොට මම මේ කියන්නේ මේ දැනුවත් කිරීම නිසා හරිද ඔයාලා මේවා ටික පැහැදිලි කරන්න ඔයාලගේ ඉන්න යාළුවන්ට හරිද මේ මම ලොකුවට ළමයි කතා කරන්න යන්නේ නැහැ නැත්තම් ඔයාලට බෝරින් වෙනවා සබ්ජෙක්ට් එක මේ දක්වා පැහැදිලි කියලා මට තේරෙනවා හරිද කට්ටිය මැසේජ් දාලා තිබ්බත් තේරුණා කියලා හරිද සතුටුයි ඒකට ඕකේ එතකොට අපි හැමදාම ළමයි මේ මාසේ ෆ්‍රී හරිද මගේ කවුන්ටින් පන්තිය තියෙනවා සෙනසුරාදා මේ ටයිම් එකටම තමයි ළමා දිනේ කියන්නේ 7ට තියෙන්නේ රෑ 7ට හරිද 7 වෙනි ජොයින් වෙන්න මොකක් හරි ටයිම් පාස් කියන්නේ ලේට් වීමක් තියෙනවා අපි කලින් දැනුවත් කරනවා ළමයි හරිද ඒක ගැන බය වෙන්න එපා ලොග් වෙලා යන්න එපා ඉන්න අපි අනිවාර්යෙන් පන්ති අනිවාර්යෙන් කරනවා හරිද ඔයාලගේ ළමයි ඉන්නනම් දැනුවත් කරන්න සහ ඒ වගේම අපේ DS ක්ලාස් එක ඉකෝන් ක්ලාස් එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ළමයි මොකද එහෙම කියන්න හේතුවක් තියෙනවා අපි කට්ටිය එකම කට්ටියක් ඇත්තම කියන්න ඕනේ එතකොට අපේ ප්‍රධාන අරමුණක් තියෙනවානේ ඒ අරමුණට තමයි අපි වැඩ කරන්නේ මේ ඔයාලගේ ළමයිගේ සහයෝගයත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ එතකොට අපේ ඉන්න ගුරුවරු කට්ටිය ගැන කතා කරොත් අපේ VS උගන්වන සර් ඉකෝන් උගන්වන සර් ගත්තොත් මේ සාමාන්‍ය නෝබල් නෙමෙයි අපේ රෑන්ක් සතුටු හොඳ රෑන්ක් සාමාන්‍යයෙන් ගත්තොත් මේ ලිව්වොත් හැමෝටම වගේ එනවා නැත්නම් කතන්දරේ බලන්න ඉස්සරහට ඔයාලට දායි හරිද මේ ඒතකොට ඒ වගේ දක්ෂ ගුරු මඩුල්ලක් එක්ක ඔයාලට ඉස්සරහට යන්න තියෙන හොඳ chance එකක් කියලා මම හිතනවා හරිද ඒ නිසා කට්ටිය මේ සහභාගී වෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ මේ වැඩේ කරමු
මහන්සි වෙමු. ඒක තමයි අපි අරමුණ. ළමයි දෙයක් අපිට ලබා ගන්න පුළුවන් මොනවා කරොත් විතරද? මහන්සි වුණොත් විතරයි බා. නැත්තම් හම්බෙන මගුල නැහැ. හරි. එතකොට ඔය දේ ඔළුවේ තියාගෙන මේක ගහන්න ඕන ගේම් එකක් කියලා තීරුම් අරගෙන වැඩක් කරන්න තමයි තියෙන්නේ. හරි. මේ පන්තියේ ළමයි ඉන්නනම් සම්බන්ධ කරන්න මම ආයිත් කියන්නේ හේතුවක් ඇතිවා දාන්න මම කලින් එක පැහැදිලි කරා. හරිද? සාමදාය මිලකට මේ අපි මේක කරන්නේ ඔයාලගේ ඇත්ත සමාජ සමාජ සුබ සාධනය වෙනුවෙන් තමයි අපි මේක ස්ටාර්ට් කරන්නේ. හරිද? ඕකේ. කාට හරි දැනගන්න තව මොනවා හරි ගැටලු තියෙනවා. හරිද? මම අද ළමයි පැය දෙකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මේක අපි අද ආරම්භක දවස. හරිද? ඊළඟ සතියේ සෙනසුරාදා ඉඳලා හැමදාම පැය දෙකට පන්ති යනවා. හැමෝම සහභාගී වෙන්න. ළමයි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පොඩ්ඩක්. උගන්වපුවා හොඳටම තේරුණාද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ළමයි. ඉවර කරන්න කලින්. සර් හොඳටම තේරුණා නැත්නම් නැහැ කියලා දාන්න කමක් නැහැ. මට මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්න. ඕකේ ළමයි මේ එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා. අදට හැමදාම සෙනසුරාදා කීයටද වෙලාව? රාත්‍රී 7ට accounting පන්තිය තියෙනවා. සහ අනිකුත් පන්ති ගැන අපි ගෲප් එකට දැනුවත් වීමක් කරන්න. හරිද? එහෙනම් ළමයි good night. වැඩ ටික හොඳට කරන්න. ප්‍රශ්න තියෙනවා නම් මගේ අහන්න. ගෲප් එකේ ළමයි මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් ළමයි ඕකේ good night good night.